Good morning, lamai. Good morning, sir. ඉතින් lamai homework දුන්නවා කෙරුවද? ඔව් සර්. lamai homework කරනකොට දෙමව්පියන්ගේ උදව් ටිකක් ගත්තට කමක් නෑ. ඩොබී කියන්නකෝ homework කරද්දි අම්මා උදව් වෙනවද? ටිකක් උදව් වෙන්නේ නෑ සර්. අම්මා තමයි ඔක්කොම හෝම්වර්ක් කරන්නේ. ළමයි මං ඊයේ කම්පියුටර් ගැන කියා දුන්නානේ. මොකද්ද ළමයි Microsoft Excel කියන්නේ? ඕක සර් පික්සල් වගේ රෙදි ශෝධන එකක් නේද සර්? රෙදි හොදන එකක් නම් නෙවෙයි. ඕක සර් පික්සල් වගේ කම්පියුටර් හොදන එකක් නේද සර්? නෑ ළමයි මේක එහෙම එකක් නෙවෙයි. ජොබීට මම ඊයේ කිව්වා නේද තනකොළ කන හරකෙක්ව කළු ලෑල්ලේ ඇඳලා තියන්න කියලා. ඔව් සර්. කළු ලෑල්ල හිස්නේ ඩොබී. කෝ දැන් ඇඳපු චිත්‍රේ? මේකනේ සර් උනේ. හරකා තනකොළ කයි කියපුවම තනකොළ හරක කාලානේ සර්. එතකොට තනකොළ අඳින්න බෑනේ සර්. එතකොට කෝ දැන් හරකා? තනකොළ ඉවර වුණාට පස්සේ හරකා ඉන්නේ නෑනේ සර්. හරකා ගිහිල්ලා. එහෙනම් ළමයි හරකා සහ එළදෙන තනකොළ කනවා කියන එක නිවැරදිව ලියන භාෂාවෙන් කියන්නකෝ. සර් එළදෙන සහ හරකා තනකොළ කයි. කොහොමද ඩොබී එහෙම වුනේ? ලේඩීස් ප්‍රශ්නේ සර්. ඒ හින්දා මං එළදෙනව ඉස්සරහට දැම්මා. හලෝ යාළුවනේ. මගේ නම ඩොබී. මගේ අලුත් වීඩියෝ බලන්න ආසද? එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ ගොඩාක් තියෙනවා channel එකේ. කැමති අය ඒවත් බලන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම් යාළුවනේ. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු යාළුවනේ. එහෙනම් මම ගියා. බයි යාළුවනේ.